හලෙලුයා. මම ඉගෙනගෙන මම කරලා මම ඒ දේවල් භුක්ති විඳලා ඔයගලට උගන්වනවා. ආමේන්. උන්වහන්සේ මට පෙන්වුවා ඔයගොල්ලෝ හැම කෙනෙක් ළඟම දේවදූතයෙක් ඉන්නවා. ඒ විතරක් නෙමේ මෙතන දෙපැත්තේ දේවදූතයන් දෙන්නෙක් ඉන්නා උන්වහන්සේ පෙන්වුවා. හලෙලුයා. උන්වහන්සේ මට පෙන්නන දේ මම බය නැතුව කියන්නේ ඔබට. උන්වහන්සේ මට කියන්නේ මොනවාද මම බය නැතුව කියනවා. උන්වහන්සේ මට පෙන්නන්නේ මොනවාද මම බය නැතුව කියනවා. හලෙලුයා. ඔබ දකින්නේ නැද ගීරිද මේ සහෝදරියගේ මං එදා තමයි දැක්කේ මුලින්ම ඒ සහෝදරියගේ ගෙදර තියෙන දේවල් පවා කිව්වා. මං ගිහිල්ලා තියනවාද එතනට? ඒගොල්ලෝ ගෙදර ඔයිට කලින් මම වඳුරනවා සිස්ටර් ඔයිට කලින් මම ඔයගොල්ලෝ ගෙදර ඇවිල්ලා තියනවාද? හැබැයි දෙවියන් වහන්සේට පුළුවන් මාව ආත්මෙන් අරන් ගිහිල්ලා එතන දේවල් පෙන්වන්න. ඒ රහස් තමයි ඔබට උගන්වන්නේ. ඒක නිසා මේවා ඉගෙන ගන්න ඔබගේ ජීවිතයට ගොඩක් වැදගත්. ගොඩක් වැදගත් ඔබගේ ජීවිතයට. ඉතින් අද ඔබ හිතන විදිහට ඔබට මොකක්ද උගන්වන්නේ? ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා නම් ඔබට පුළුවන් වෙන්න ඕනේ කියන්නේ. ගිය සතියේ මොකද්ද මම ඔයගලට කියන්නේ? දේවදූතයන් ප්‍රතිචාර දක්වන විදිය. හලෙලුයා. ඔයගොල්ලෝ හිතනවාද මම මේ නිකම් මේ ලෑස්ති වෙලා ඉවිල්ලා ඔයගලට කියනවා කියලා? නෑ, ඒවා මම මගේ ඇස් වලින් දැකලා තමයි කියන්නේ. දෙවියන් වහන්සේ මට ඊයේ නෙමෙයි පෙරේදා පෙන්නවා මේ මුළු හෝල් එකම පිරීලා සෙනගෙන් එක එක පාට ඇඳුම් ඇඳන් ඇවිල්ලා. දෙවියන් වහන්සේ මට පෙන්නවා පුතේ මේ ඔයාගේ සබාව මෙවැනි සෙනගක් ඔයාට දීලා තියෙන්නේ. හලෙලුයා. ඉවසීමෙන් අපි ගමන එන්න ඕන. ඉවසීම වැදගත් මේ කිතුණු ජීවිතේ. හලෙලුයා. අද අලුතෙන් ඇවිල්ලා ඉන්න සිස්ටර් රමණිගේ වැඩ කරන තැන. දෙවියන් වහන්සේ මට එයාව ස්පර්ශ කරද්දී දෙවියන් වහන්සේ මට කිව්ව දේ තමයි පුතේ එයා ලස්සනයි සුදු ඇඳන් ඉන්නවා ලස්සනයි. හැබැයි එයාගේ ඇතුළාන්තය මට වටිනවා. එයාගේ පිට උපේ නෙමේ ඇතුළාන්තය මට වටිනවා. හැබැයි ඇතුළාන්තය මට වටින තැනට ඔයා අරගන්න යාගේ. මම මොකද්ද ස්වාමිනේ කියන්නේ? උන්වහන්සේ මට පෙන්නවා එයා hina වෙලා හිටියට එයාගේ ඇතුළාන්තේ ලොකු වේදනාවක ඉන්නවා කියලා. බොරුද ඇත්තද? ඕගොල්ලෝ දකිනවා අද සුපර් ලක්ෂරි වෙහිකල් වල මිනිස්සු යනවා. ඕගොල්ලෝ හිතනවා wow සුපර් මේගොල්ලෝ ලස්සනට ජීවත් වෙනවා. දවසක් මම දෙවියන් වහන්සේට කිව්වා ස්වාමිනේ මෙයා ලස්සන ජීවිතයක් ගත කරනවානේ. ඉස්කෝලේ මගේ දුවයි පුතයි යන ඉස්කෝලේ පේරන්ට් කෙනෙක්
දිහා මම බලලා මං කිව්වා ස්වාමිනේ මෙයා ලස්සන ජීවිතයක් ගත කරනවානේ. මට කිව්වා එයා ළඟට ගිහිල්ලා එක වචනයක් ඔයා මම මේ කියන වචනේ කියන්න එයා කොහොම ජීවිතයක් ගත කරනවද කියලා වල්ලා එයාගේ කටින්ම ඔයාට පෙන්නයි කියලා. මං දෙවියන් වහන්සේ මට කිව්ව දේ ගිහිල්ලා කිව්වම එයාගේ ජීවිතය ගැන එයා දිගාරින්න ගත්තා. මං කල්පනා කරුවා පිටෝපේ කොච්චර ලස්සනද හැබැයි ඇතුළාන්තයේ කොච්චර වේදනයිද. අද ඕගලට උගන්වන්නේ දේවදූතයන් ළඟට ගෙන්න ගන්නේ කොහොමද කියලා. දේවදූතයන්ට ඕගල්ලා අනේ ගාබ්‍රියල් එන්න කිව්වට එන්නේ නැහැ. අනේ මයිකල් එන්න කිව්වට එන්නේ නැහැ. හස්බන්ඩ් නම් දුවගෙනයි මයිකල් කිව්වම. දෙවියන් වහන්සේගේ වචනේ නීතියට අනුව තමයි දේවදූතයෝ වැඩ කරන්නේ. ඒගොල්ලොන්ට තොරතුරු දීලා තියෙනවා, ඉන්ෆර්මේෂන් දීලා තියෙනවා. ඒගොල්ලෝ ඒ තොරතුරු වලට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. එතනින් එහාට දේවල් ඒගොල්ලෝ කරන්න යන්නේ නැහැ. ඒගොල්ලොන්ට ඔබ තොරතුරක් දුන්නොත් දේව වචනේ අනුකූලව දේවදූතයෝ ඔබ ළඟට එනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. කිසිම කෙනෙක්ට වළක්වන්න බෑ. අපි බලමු ගීතාවලිය 91:11 වෙනි පදේ. මක්නිසාද ඔබේ සියලු මාර්ගවලදී ඔබ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ සුවකීය දූතයන්ට ඔබ ගැන අනදෙනසේක. දෙවියන් වහන්සේ කියලා ඉවරයි ඕගොල්ලගේ සියලු මාර්ගවලදී ඕගොල්ලව ආරක්ෂා කරන්න කියලා. එතකොට ඕගොල්ලා කොහෙටද යන්නේ? ඕගොල්ලත් එක්ක එක දේවදූතයෙක් යනවා. ඕගොල්ලා මේ පොළොවට එද්දී දේවදූතයෙක් ඔබ එක්කම ඉන්නවා දේවදූතයෙක්. ඒකයි ඔබ හැප්පෙන්න ගිය ගමන් එක පාටම ඔබ ඒකෙන් බේරෙන්නේ. ඇයි? දේවදූතයා එකෙන් ගලවනවා. හැබැයි ඕගොල්ලෝ දන්නේ ඕගොල්ලෝ හිතනවා අම්මෝ දෙවියන් වහන්සේ තොරතුරු දීලා ඉවරයි. මගේ දරුවෙක් නම් එයාව ආරක්ෂා කරන්න ඕන ඔයා. ඒ තොරතුරු තමයි හැම වෙලාවෙම ක්‍රියාත්මක කරන්න යා. හලෙලුයා. ජෙනීෆා මෙතනට එද්දී කකුල බැඳගෙන ආවේ ඇක්සිඩන්ට් වෙලා. එයාට ඇවිදින්න බෑ. එයා බෝයිෆ්‍රෙන්ඩ්ගේ අතේ එල්ලිලා හිටියේ. දෙවියන් වහන්සේ මට කිව්වා පුතේ එයාව අරගෙන ඔයාගේ අත ඔලුවට තියලා දැන් ඇවිදින්න කියන්න කියලා. එයා දන්නේ මං ඇවිදින්න කිව්වම එයාගේ අතින් දේවදූතයෙක් එයාව අල්ලගෙන ගියා. එයා හිතුවා මම යනවා දැන්. ඔව් එයා යනවා තමයි. දෙවියන් වහන්සේ මට අත තියන්න කිව්වම එයා සුව වුණා. ඒක හරි. නමුත් එයාව එක්කෙනෙක් අල්ලගෙන යනවා. එයා දන්නේ. හලෙලුයා. ඔයගොල්ලෝ යන හැම මාර්ගයකදීම දේවදූතයෙක් ඔයගොල්ලත් එක්ක ඉන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් දේවදූත ප්‍රමාණය වැඩි කරගන්න. මොනවද කරගන්න පුළුවන්? වැඩි කරගන්න පුළුවන්. මිනිසියෙක්ට පුළුවන් කොච්චර ප්‍රමාණයක් ආරක්ෂා කරන්නද? සීමිත ප්‍රමාණයක් විතරයි. පේන දුර විතරයි. හැබැයි ඔබත් එක්ක මාත් එක්ක ඉන්න දේවදූතයාට පුළුවන් අපි යන හැම තැනදීම ආරක්ෂා කරන්න. හැම තැනදීම ආරක්ෂා කරන්න පුළුවන්. මොකද ඒක දේවදූතයන්ගේ වගකීම. හලෙලුයා. ඒක දේවදූතයන්ගේ වගකීමක්.
ඔයාලට මුදල් උවමනා වුණාම මුදල් ගෙනල්ලා දෙන්න දේවදූතයෝ ක්‍රියාත්මක වෙනවා ඒ තුරතුර යාට දුන්නොත්. මම ඒකයි ඔයගොල්ලන්ට කියන්නේ මම මේ කරන රහස් වලට පාන්දර නැකිටින්න. දාවිත් රජතුමා කියන මම පූජාවක් වෙනවා ඔබ වහන්සේට. මගේ නිନ୍ଦ මම කැප කරනවා ඔබ වහන්සේ වෙනුවෙන්. මගේ රජකම කැප කරනවා මම ඔබ වහන්සේ වෙනුවෙන්. මම ගෝණි රෙදි ඇඳගෙන ඔබ වහන්සේ තමයි මට වඩා උසස් කියලා මම පෙන්නනවා. හාලෙලූයා. කී දෙනෙක් මිනිසයන්ට උදව් කරනවා? දේවදූතයෝ ක්‍රියාත්මක වෙනවා ආගන්තුක සත්කාරවල. ඒගොල්ලෝ ඔයගොල්ලෝ ළඟට එනවා ආගන්තුක සත්කාරවල. හේබ්‍රෙව් 13 අපි බලමු දෙවෙනි පදේ. ආගන්තුක සත්කාර කිරීම මතක නැති නොකරන්න. මොනවද කියන්නේ? ආගන්තුක සත්කාර කිරීම මතක නැති කරන්න එපා. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාර කර. හාලෙලූයා. ඕගොල්ලා ආගන්තුක සත්කාරවලට ඒ කියන්නේ මොනවාද මම කියන්නේ ඒකට පෙරේත වෙන්න. තේරුණාද? ඒක කරන්න. අපේ ගෙදර මොනාරි හැදුවොත් එහෙම අපි එහා ගෙදර අයට හරි අපි මොනාරි දෙනවා. ඒගොල්ලෝ දෙන්නේ නැහැ අපිට. අපි දෙනවා. හිතුණාට වැරදිච්ච තැනක් ඔන්න ඔතන. දුන්න කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා එයාත් අපිට දෙයිනේ. එයා දෙන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ දුන්න විදියට නෙමෙයි අපිට දීලා තියෙන්නේ. අපිට දීලා තියෙන එක 100 ගුණයකින්. 30කින් නෙමෙයි. 60කින් නෙමෙයි. 100 ගුණයකින් අපිට දීලා තියෙන්නේ. හාලෙලූයා. ඔයගොල්ලෝ ගේනවා මං ලොකු තැනකට. මේ ආශිර්වාද උල්පත සභාවේ මොනවද උගන්වන්නේ? රහස් උගන්වන්නේ. අද මම මෙහෙම ඉන්නේ උන්වහන්සේ බලවන්ත නිසා. මේ ළඟදී ප්‍රොෆට් කෙනෙක් එයාගේ දේශනාවේදී කියනවා ડોක්ටර්ස්ලා එපා කියද්දී තමයි එයා එළියට ඇවිල්ලා තියෙන්නේ. ළමයි හදන්න එපා කියද්දී. මමයි පාස්ටර් මැජලා ඒක අහගෙන ඉද්දී මගේ ජීවිතේ මට පාස්ටර් මැජලාට කියන්න බැරි වුණා මම ඒ තරම් මං අඬන්න ගත්තා. මමත් එහෙම කෙනෙක්. ડોක්ටර්ස්ලා මෙතනින් එහාට දරුවෝ හදන්න එපා කියද්දි එක ටියුබ් එකකින් දෙවියන් වහන්සේ මාව එළියට ගෙනා. හාලෙලූයා. ඒ ප්‍රොෆට් දේශනාවේදී එහෙම කියද්දි මං කල්පනා කරුවා ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතේ කොහොම සැලැස්මක්ද තියලා තියෙන්නේ. අද දේවදූතයෝ මගේ ඇස් වලින් දකින තැනට දර්ශන මම දකින තැනට මිනිස්සුන්ගේ ජීවිතවල ඇතුළාන්තේ තියෙන දේ කියන තැනට ඒවා පේන තැනට ගෙදරකට ගියාම ගෙදර තියෙන දේවල් පේන තැනට
ඒ ආත්ම ඉන්න ඒවා පේන තැනට හලෙලූයා. මම ඒකයි කියන්නේ මට වෙනම අනුග්‍රහයක් තමයි මට ක්‍රියාත්මක වෙන්නේ. මං කියන දේ කරන්න ඕගල්. මේ අම්මට මං දෙයක් කිව්වා මේ ඔෆිස් එකේදී. මේ අම්මට විශ්වාස කරන්න බැරි වුණා ඒක. මේ අම්මට කිව්වා සතියක් ඇතුළත මේ සතිය ගෙවෙන්න කලින් අම්මා ඔයාට ඒක පෙන්නනවා දෙවියන් වහන්සේ. දවස් 4යි එයා දැක්කා ඒක. මගේ දෙවියන් වහන්සේ ජීවමානයි. මං ඒකයි බය නැතුව මෙහෙම ජීවත් වෙන්නේ. මොකද මට ඉන්නවා දේවදූත සේනාවක්. මම යන හැම තැනදීම දේවදූත සේනාවක් මාත් එක්ක ඉන්නවා. මම මේ මොහොතේ යාඥා කරනවා ඒ දේවදූත සේනාව ඕගොල්ලෝ දකින්න ඕගොල්ලෝගේ ඇස් විවෘත වෙන්න ඕනේ ජේසුස් වහන්සේගේ නාමයෙන්. උන්වහන්සේගේ වචනේ කියන ආගන්තුක සත්කාර මතක නැති නොකරන්න. මක් නිසාද එසේ කිරීමෙන් සමහරුන් නොදැනුවත්ව ඒ කියන්නේ දේවදූතයෝ ළඟට ඇවිල්ලා ඒගොල්ලෝගෙන් ඒ දේවල් භුක්ති විඳිනවා. ඔයගොල්ලෝ අඳුනගත්තොත් මතක දන්නේ ආබ්‍රහම් ළඟට එනවා දෙවියන් වහන්සේ දේවදූතයෝ දෙන්නෙකුයි. මොනවාද එයා මුලින්ම කරන්නේ? අනේ කාලය යන්න. ආගන්තුක සත්කාර කරන ආබ්‍රහම් පියා ළඟට ඇයි එන්නේ? එයා ආගන්තුක සත්කාර වලින් පූර්ණ වෙලා හිටියා. හalleluya. කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා ඔයගොල්ලෝ ළඟට ඇවිල්ලා කිව්වොත් අනේ පුළුවන් නම් කෑම එකක් අරන් දෙන්න කියලා. දෙන්න. දවසක් මම account එකෙන් සල්ලි ගද්දි තාත්තා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා අනේ පුතේ මේ තාත්තා වගේ පුස් බයික් එකේ ඇවිල්ලා කිව්වා අනේ පුතේ මටයි මගේ වයිෆ්ටයි කෑම එකක් අරන් දෙන්න පුළුවන්. මට දෙවියන් වහන්සේ දෙන ඒ අවස්ථාවන් මන් නිකන් අතරින්නේ නැහැ. මං කිව්වා තාත්තා මේ හරිය තියෙන හොඳම රෙස්ටුරන්ට් එක කොහෙද තියෙන්නේ? මං ඒකින් ඔයාලට කෑමයක් අරන් දෙන්න. එකක් ඇතිද කියලාම අනේ පුතේ හොඳටම ඇතියක් කියලා. ගේ එතන කොච්චි කඩේ තිබ්බ හොඳම රෙස්ටුරන්ට් එකෙන් ගිහිල්ලා වරලා ලොකු ගානකට මං එයාට කෑම එකක් ගෙනල්ලා දුන්නා. තාත්තා මේක කන්න සල්ලිත් ඕනේද? නැහැ පුතේ අනේ බොහොම ස්තුතියි. මේ කෑම එක දුන්න එකට ඔයාට ගොඩක් පිං. මං කිව්වා දෙවියන් වහන්සේට ස්තුති කරන්න. මට පිං අවශ්‍ය නැහැ. පින් බලාපොරොත්තුෙන් අපි දේවල් කරන්නේ නැහැ. අපි දේවල් කරන්නේ දෙවියන් වහන්සේ උසස් කරන්න. දෙවියන් වහන්සේ ගෞරවයට මහිමයට පත් කරන්න. ඕගොල්ලෝ කරන හැම දෙයකින්ම උන්වහන්සේව ගෞරවයට පත් වෙන්න ඕනේ. මහිමයට පත් වෙන්න ඕනේ. හalleluya. ඒක නිසා ඕගොල්ලන්ට අවස්ථාවක් දෙවියන් වහන්සේ දුන්නාම ඒක කවමදාවත් මග අරගන්න එපා. කවමදාවත්. දැන් තමයි ඕගොල්ලෝ ආසම එකට එන්නේ. කී දෙනෙක් ආසද ඕගොල්ලන්ට ඉන්න දේවදූතයෝ වැඩි කරගන්න? එහෙනම් මම මේ කියන දේ කරා. දැන් මම දුන්න චැලෙන්ජ් එක මතකයි නේ? පුළුවන් නම් කරලා පෙන්නන්න. දැන් ඕගොල්ලෝ වගේ එන්නේ තව තැනකට. කී දෙනෙක් දන ගහනවා? කොච්චර වෙලා? පැයක්? පැය දෙක තුනක්? වව්. සුපර්. පාන්දර 3 ඉඳන් 5 වෙනකම් අම්මා මේම ඇඟක් තියාගෙන දන ගහන් ඉන්නවා කියන්නේ කොහොමද? වෙනම ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ යාට.
ඕගොල්ලෝ දන ගහන් ඉද්දි දේවදූතයෝ ඕගොල්ලෝ ළඟට එනවා. මං පාන්දර 2 ඉඳන් 6:00 වෙනකන් දන ගහන් ඉඳලා එහා පැත්තේ ගෙදර දුව ඇවිල්ලා කිව්වලු අපේ පුතාට අපි දැක්ක සුදු පාට ඇඳගත්ත කෙනෙක් යනවා පාන්දර. ඊළඟ එක තමයි ඔයගොල්ලගේ දෑත්. මෝසෙස් අත්උස්සන් ගින්දි මොකද උනේ? යෝෂුවා දින්නා. පල්ලෙහාට දාපු ගමන් යෝෂුවා හිතුවේ එයා තමයි ෆයිට් කරන්න කියලා. නෑ, අර අත්උස්සන් ඉද්දි දේවදූතයෝ තමයි ෆයිට් කරුවේ. ඔයගොල්ලෝ දන ගහද්දි අත් එක් උස්සද්දි දේවදූතයෝ මොනවද කරන්නේ? ඔයගොල්ලෝ ළඟට ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්න ගන්න. හලෙලුයා. බය නැතුව ඔයගොල්ලෝ අත් උස්සන්න. බය වෙන්න එපා. ඕගොල්ලන්ට මම ප්‍රශංසා කරද්දි කියනවා නටන්න. නටමින් ගායනා කරන්න. අත්පොලසන් දෙමින් ගායනා කරන්න. බලේ බලේ විශ්ම ගෙදර ඉන්න හස්බන්ඩ්ටත් අප්පිරියයි ගහන අප්පුඩියට. මියුසිකල් ෂෝ එකට ගියා නම් අත්පොලසන් විතරක් නෙමේ නටලත් පෙන්නනවා. දේවදූතයෝ හරිම කැමති ප්‍රීතිමත් මිනිස්සු ළඟට එන්න. ඔයගොල්ලෝ දන්නවද ප්‍රීතිය කියලා කියන්නේ මෙහෙමයි. සල්ලි තියෙද්දි ප්‍රීති වෙනව නෙමෙයි. උඟක් ක්‍රිස්තියානියා හිතන් ඉන්න සල්ලි තිබ්බම ඉතින් අම්මා ප්‍රීති ප්‍රීති. සල්ලි තිබ්බම ප්‍රීති. පුරුදු වෙන්න සල්ලි නැති කාලෙත් ප්‍රීතියෙන් ඉන්න. අපි රෙන්ට් එකට එද්දි කීයද ඔයාගේ සැලරි එක? 18යි සැලරි එක. 8000ක් කුලිය ගෙවන්න ඕනේ. දුව ඉන්ටර්නැෂනල් ස්කූල් යනවා. අපි ප්‍රීතියෙන් ස්වාමින් වහන්සේට කාලය ගත කෙරුවා. අපි හැමදාම ප්‍රශංසා කාලයක් ගත කරනවා ස්වාමින් වහන්සේ එක්ක. නටලා ගයලා අත්පොලසන් නාදය දීලා. ඔයගොල්ලෝ දකින්න ඇතිනේ මම නටනේ සිං කරන්නේ. මාත් එක්ක දේවදූතයෝ ඉන්නේ ඒකයි. මට මුදල් අවශ්‍යතාවයක් වෙද්දි මම නටනවා. මොකද මම දන්නවා මුදල් වලට ඉන්න දේවදූතයෝ මුදල් අරන් එනවා කියලා. මිනිස්සුන්ට ගිහිල්ලා කතා කරනවා කියලා මම දන්නවා. මොකද ඒගොල්ලෝ හරි කැමති ප්‍රීතියේ තැනක ඉන්න. එහෙම නටලා ගයලා මං අන්න භාෂාවෙන් ඒගොල්ලන්ට තොරතුරු දෙද්දි ඒගොල්ලෝ ගේනවා ඩක් ගාලා ගිහිල්ලා. හලෙලුයා. මං ඒකයි සභාවේවත් මගේ නෑයෙක්ගෙන්වත් මගේ දෙමව්පියෙක්ගෙන්වත් මංවත් පාස්ටර් මැජලවත් සත 5ක් ඉල්ලලා නැද්ද? අද වෙනකන් සත 5ක් ඉල්ලලා නැහැ. ඉල්ලන්නෙත් නැහැ, ඉල්ලන්න තියලත් නැහැ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කිව්වේ ඔයගොල්ලෝ මේ රහස් කරනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය දේ ලැබෙනවා. කරන්න මේවා. දේවදූතයෝ ඔයගොල්ලෝ ළඟට ගෙන්න ගන්න ඕන නම් කරන්න මේවා. ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න පේත්‍රස්ට ඇවිල්ලා ගහනකම් පේත්‍රස් දන්නේ නැහැ. දේවදූතයෙක් ඇවිල්ලා ගහනකම් පේත්‍රස් දන්නේ නැහැ. එයා ෆන් එකේ නිදි. ඔලේ හිර ගෙදර දාලා තියෙද්දි. හලෙලුයා. ලංකාවේ කෙනෙක් හිර ගෙදරක දැම්ම නම් දෙවියන් වහන්සේ නිසා කොහොම තියෙයිද? අම්මගේ අත්තගේ මුත්තගේ කිරිගිත්තගේ පනත්තගේ දෙවියන් වහන්සේගේ. එහෙම කට්ටිය නැති නිසා හොඳයි. පාස්ටර් නිසා තමයි ඔහොම උනේ. පාස්ටර් අපිට කිව්වනේ සුභාරංචිය කියන්න කියලා. ඔහොම උනේ. මේ වචනේ කියනවා මං වෙනුවෙන් මගේ නුඹලගේ ජීවිතේ නැති කරගන්නවට ජීවිතය හම්බ වෙනවා. ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලගේ ජීවිතේ නැති කරන්න බෑ.
ලංකාවේ කොවිඩ් වසංගතයේ තියෙද්දි දේවදූතයෝ මාත් එක්ක හිටියා. ඒකයි කොවිඩ් මිනිස්සුන්ට ගිහිල්ලා අපි ආඥා කරුවේ මාස් එකක්වත් නැතුව මගේ පුතා ගිහිල්ලා අපි ආඥා කරුවා. මගේ පුතා මගේ ඔයට වඩා පොඩි මගේ ළඟට ඇවිල්ලා අපිට කොවිඩ් හැදෙන්නේ නැහැ තාත්තේ. බලන්න එයාගේ ඔළුවට ඒ තරම් ඇතුළට ගිහිල්ලා දේවල්. මොනවාද තොරතුරු. ඕගොල්ලගේ ඇතුළට තොරතුරු ඇරියට පස්සේ මට හරිම ලේසි ගමන් කරන්න. හරිම ලේසි. ඕගොල්ලෝ මට කෝල් කරලා කියන්නේ අනේ පාස්ටර් ඇවිල්ලා යාඥා කරන්නකෝ පාස්ටර් ඔළුව කා කියනවා. කියන්නේ ඇයි? ඕගොල්ලන්ට මං නියම තොරතුරු දීලා තියෙනවා. ඕගොල්ලෝ ප්‍රශංසා කරන්න ප්‍රීතියෙන් අදින් පස්සේ මේ සභාවේ නටන්න නැති එකෙක් හිටියොත් නටවනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. මෙතන ඉස්සරහා පෙළියේ ඉන්නව නටන්න කිව්වා අය වයින් කෙරුවා වගේ තමයි. අපි අනුරාධපුරේ ගිහිල්ලත් නැටුවා. මම දැක්ක අපේ රමණි දිහා කට්ටිය බලන් ඉන්නවා අම්මා. මේ කවුද මේ වයසක ඩයල්ලා නටන්නේ කියලා. වයස නෑ. පුතා ඇවිල්ලා ඉන්නා පුතාට වඩා ලස්සනයි අම්මා. හලෙලූයා. 66ක් කියලා කියන්න පුළුවන්. කී දෙනෙක් දන්නවද මෝසෙස් මුහුද වෙන් කෙරුවේ කොහොමද කියලා? කී දෙනෙක් දන්නවද? ආ? කී දෙනෙක් දන්නවද මෝසෙස් මුහුද රතු මුහුද වෙන් කෙරුවේ කොහොමද? ආ? අපි ගැලවීම ලැබුවොත් අවුරුදු 25යි 30යි මෝසෙස් රතු මුහුද වෙන් කෙරුවේ කොහොමද කියලා දන්නේ නැහැ.